අපි අද බලමු ලෝකයේ තිබෙන මිල අධිකම එළවලු වර්ග ටිකක් ගැන. අන්තිමේට කියන එළවලු වල මිල ඇසුවොත් ඔබ පුදුම වෙයි. අංක 6. පින්ක් ලෙටියුස්, රෝස පාට ලෙටියුස්. මේක සාමාන්‍යයෙන් හඳුන්වන්නේ රැඩිකියෝ ඩෙල් වෙනෙටෝ කියලා. මේකේ තියෙන ලස්සන රෝස පාට නිසාම මේවා ගොඩක් මිල අධිකයි. මේවායේ කිලෝ එකක් ලංකා මුදලින් රුපියල් 4000කට වඩා වැඩි. ගොඩක් වෙලාවට මේවා පාවිච්චි කරන්නේ සුපිරි හෝටල් වල සලාද හැඩ ගන්වන්නයි. අංක 5. වසබි රූට්, සැබෑ වසබි අල. ජපානයේ හැදෙන සැබෑ වසබි අලයි අපි කන සාමාන්‍ය වසබි පේස්ට් එකට වඩා මේ අලුත් වසබි අල ගොඩක් මිල අධිකයි. මේවා වවන්න අවුරුදු 2කට වඩා කාලයක් යනවා වගේම ගලා යන පිරිසිදු වතුර මේවට අත්‍යවශ්‍යයි. මේවයි කිලෝ එකක් රුපියල් 50000කට වඩා මිල වෙනවා. අංක 4. ල බොනොට් පොටේටෝස්, ලැබොනොට් අල. මේවා වවන්නේ මුහුදු වෙරළක තියෙන දූපතකයි. විශේෂත්වය තමයි මේවා පෝර විදිහට පාවිච්චි කරන්නේ මුහුදු බෙල්ලන් සහ මුහුදු පාසිවීමයි. මේ අල අස්වැන්න නෙලන්නේ අතින්ම විතරයි. ප්‍රංශයේ හැදෙන මේ ල බොනොට් අල කිලෝ එකක් රුපියල් ලක්ෂයකට වඩා වැඩි. අංක 3. මත්සුටාකේ බිම්මල්. ජපානයේ හැදෙන මේ දුර්ලභ බිම්මල් වර්ගය කෘතිමව වවන්න බෑ. ස්වභාවිකව වනාන්තරවල විතරයි හැදෙන්නේ. මේවායි තියෙන සුවඳ සහ රස නිසාම ලෝකේ ලොකු ඉල්ලුමක් තියෙනවා. මේවයි කිලෝ එකක මිල රුපියල් ලක්ෂ 3කට වඩා වැඩි. අංක 2. හොප් ෂූට්ස්. මේවා හරියට අපේ රටේ කන්කුන් හෝ පලාදලු වගේ. හැබැයි මේවා නෙලන එක හරිම අමාරු වැඩක්. මේ කුඩා දලු නෙලන්න හරිම ඉවසීමක් ඕනේ. මේවයි කිලෝ එකක මිල රුපියල් ලක්ෂ 4කට වඩා වැඩි. අංක 1. සුදු ට්‍රෆල්. ලයිස්තුවේ පළමු තැන ලැබෙන එළවලුව වන්නේ දිලීර කාණ්ඩයට අයත් ඉතාලියේ වයිට් ට්‍රෆල් වලටයි. මේවා පොළොව යටින් සොයාගන්නේ. මේවා සොයාගන්න පුහුණු කළ බල්ලන් පවා පාවිච්චි කරනවා. 2026 වසරේ පවතින දුර්ලභත්වය නිසා මෙහි කිලෝ එකට මිල රුපියල් ලක්ෂ 10කට වඩා වැඩි.